හැබැයි ඒ කරන්න ගියාට පස්සේ ඒ ක්‍රමවේදයේ තියෙන්නේ අධිකරණ තීන්දුව මේ කරන එක වළක්වන එක නෙමෙයි. අක්මාරිට මීට කලින් වෙච්ච ප්‍රශ්නවලදී මාලිමාවට ඡන්දෙ දීපු මේ අපි දන්න මිනිස්සු පවා ගිහිල්ලා යටින් කමෙන්ට් ගහනවා ඇයි මෙයාව මේවට එවන්නේ කියලා. 159ක් ඉඳද්දී අපි දකින්නේ නිකන් 10 දෙනෙකුටත් වැඩිය අඩු ප්‍රමාණයක්. එහෙම කියන්න එපා 159ම කදිරගාමරලා කියලා. වටකල මහත්තයා ඒක කිව්වනේ. කදිරගාම නෙමෙයි. ඒ කදිරගාම නෙමෙයි ඒක වචනේ. කෙන්දිරිගාම. කෙන්දිරිගාම. හරි. හයර් එකත් එක්ක මොකක් හරි ආත්මීය සම්බන්ධයක් තියෙනවද දන්නේ තියෙන්න නැහැ. පුළුවන්. හයර් එක. එහෙම තියෙනවා. මොකක් හරි එකක් දන්නේ නැහැ. දැන් කොල්ලා හිතනවා මේක දැකලා අම්මා සාරිය අඳින එක කූල් නේ. මොකද හැමෝම මේ ෆොටෝ ගන්නවා අයියා හැපැත්තෙන රෙකෝඩ් කරනවා. මේක නියමයිනේ කියලා ඌ පොඩි කාලේ එකට හුරු වෙනවා. මේ සාරධර්ම සදාචාරය අරව මේවා ඒ ඔක්කොමත් එක්ක කවුරු හරි හිතන්න පුළුවන් කොටු වෙලා කියලා. කොටු වෙලා තමයි. දැන් එතුමිය මේ වගේ දේවල් වලට සංවිධානය දැන් මේ දරුවා මෙතෙන්ට ඇවිල්ලා මේ දරුවෙක් භාවිතා කරලා වෙළඳ දැන්වීමක් කරලා තියෙනවා. ඒකට සමාජ විරෝධයක් ඇවිල්ලා තියෙනවා. නේ ඒක එයා අම්මට වැඩිය ගොඩක් ක්ලෝස් වෙලා. ඔව් උනාම අර පැත්තට මම ඒක කිව්වා ඉස්සෙල්ලත්. කොල්ලෝ හුඟක් පොඩි කාලේ අවුරුදු 7 8 10 වෙනකොට උන් අම්මා ළඟ බුදිය ගන්න යනවා. මේ දරුවන්ට තම තමන්ගේ කුසලතාවයන් අනුව යන්න කියන වගේ අදහසක් මේ කියන්නේ කියලා. ඊට කලින් ආණ්ඩු තිබිලා තියෙනවා. ඒ ආණ්ඩුත් ඔය සමහර ව්‍යාපාරිකයන් සහ ව්‍යාපාර භාවිතා කරලා තමන්ගේ ලයින් එකේ ඇඩ් ගහගත්තා. ආණ්ඩුව ඇත්තටම මටත් ප්‍රශ්නයක් සෙපලයි ඇයි ළඟ ළඟ මැතිවරණ ටික තියාගත්තේ නැත්තේ කියලා. එකතු වෙලා එක තැනකට එන්නේ නැතුව ආණ්ඩුවට ප්‍රතිවිරෝධයක් දක්වන්නේ නැති එක මම හිතන්නේ ආණ්ඩුවේ පැවැත්මට තවත් නිකන් අර ආශිර්වාදයක් වෙලා තියෙනව නේද? අහුවෙන්න එපා ප්‍රොපගැන්ඩා වලට. ඒ කියන්නේ පොලිටිකල් වෙන්න පුළුවන්, කමර්ෂල් වෙන්න පුළුවන්. ප්‍රොපගැන්ඩා වලට නම් අහුවෙන්න එපා.